ඊයේ දවසෙත් අපි හෙළිදරව් කරා සෙනසුරාදා දිනේත් උත්පාදනය කළ යුතු මෙගාවට් ප්‍රමාණය ලක්විජය ගල්ලංගුරු බලාගාරයෙන් නිපදවන්නට බැරි වීම පිළිබඳව එයට හේතුව තමයි දිගින් දිගටම බාල ගල්ලංගුරු භාවිතය. අද දවසේ අපිට කියන්නට පුළුවන් 15 වෙනි ඉරිදා, ඒ කියන්නේ ඊයේ දවසෙත් ලක්විජය ගල්ලංගුරු බලාගාරය නොරොච්චෝලේ බලාගාරයට බැරි වෙලා තිබෙනවා ඒ નિયમિત මෙගාවට් 810 පිටතට ලබා දෙන ඒ નિયમિત 810 මෙගාවට් ප්‍රමාණය උත්පාදනය කරන්න. මතක තබා ගන්න මේ ඒකක තුනකින් තමයි මෙගාවට් 300 ගානේ 900ක් නිපදවන්නේ. ඒ මෙගාවට් 900න් ඒකකයකින් මෙගාවට් 30 ගානේ මෙගාවට් 90ක් අභ්‍යන්තර භාවිතයට යොදවනවා. එතකොට පිටතට ලබා දෙන මෙගාවට් 810 ඊයේ දවසෙත් උත්පාදනය කරන්නට බැරි වෙලා තිබෙනවා බාල ගල්ලංගුරු භාවිතය නිසා. විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමතියි පළවෙනි ඒකකයෙන් 216ක් උත්පාදනය කරලා තිබෙනවා මෙගාවට් 54ක හිඟයක්. දෙවෙනි ඒකකයෙන් මෙගාවට් 230ක් උත්පාදනය කරලා තිබෙනවා මෙගාවට් 40ක හිඟයක්. තුන්වෙනි ඒකකයෙන් මෙගාවට් 232ක් උත්පාදනය කරලා තිබෙනවා මෙගාවට් 38ක හිඟයක්. එතකොට මුළු මුලින්ම ගත් කල මෙගාවට් 810ක් නිපදවන්න ඕන තැන ඊයේ දවසේ නිපදවලා තිබෙන්නේ මෙගාවට් 678යි. ඒ කියන්නේ මෙගාවට් 132ක හිඟයක්. මේක සිදු වෙලා තිබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බාල ගල්ලංගුරු යෙදවීම තුළ. දැන් මේ බාල ගල්ලංගුරු යෙදවීම තුළ මේ උත්පාදනය කරන මෙගාවට් ප්‍රමාණය ඒ නියපිත ප්‍රමාණයට අඩු වෙනකොට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා ඉන්ධන බලාගාර හරහා මේ මදිපාඩුව පුරවන්න. ඉන්ධන බලාගාර වලට මේ මදිපාඩුව පුරවන්නට යනකොට වැය වෙන වියදම එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය ඉහළටම යනවා. ඒ ඉහළටම නිෂ්පාදන පිරිවැය යනකොට අනිවාර්යෙන්ම විදුලි පාරිභෝගිකයන්ගෙන් මේක අය කරගන්නට විදුලි බිල ඉහළ දානවා. ඒකකයකට අය කරන මුදල ඉහළ දානවා. ගල්ලංගුරු වංචාව තුළ බාල ගල්ලංගුරු ගෙන්වීම තුළ නොරොච්චෝලේ බලාගාරයට ඒ નિયમિત ඉලක්ක වලට යන්නට බැරි වෙනකොට ඉන්ධන බලාගාර වලින් ඒ මදිපාඩුව ඒ විදුලිය උත්පාදනය කරන්නට කටයුතු කරනකොට අවසානයේ මිල වැඩි කිරීමෙන් විදුලි බිල වැඩි කිරීමෙන් මේ බඩට ගහන්නේ 75 ලක්ෂයක් අපේ රටේ විදුලි පාරිභෝගිකයන්. අපිට ආරංචි මෙහෙම මිල වැඩි කිරීමකට රජයේ සූදානම් වෙනවයි කියලා. මැද පෙරදිග යුදමය තත්ත්වය පෙන්නලා දීලා මේ යුද්ධ නිසා තමයි මේ මිල වැඩි වෙන්නේ. මේ මිල වැඩි කරන්නට හේතුව ඒ යුදමය තත්ත්වය නිසා ඇති වෙන හිගතාවය. මෙන්න මේ වැරදි කරුණු කාරණා ඉදිරිපත් කරලා විදුලි බිල වැඩි කිරීමේ දැවැන්ත උත්සාහයක මේ ජනතා විරෝධී රජය ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට දැන් ආරංචි. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අපි පැහැදිලිව කියන්න කැමතියි මේ නොරොච්චෝලේ විදුලි බලාගාරයට ලක්විජය බලාගාරයට මේ බාල ගල්ලංගුරු යෙදවීම පිළිබඳව කරුණා කරලා රටට ඇත්ත කියන්න. දිනපතාම මේ ආකාරයෙන් අවශ්‍ය මෙගාවට් ප්‍රමාණය උත්පාදනය නොවීම තුළ ඉන්ධන බලාගාර වලට යෑම තුළ මේ විදුලි මිල ඉහළ දැමීමේ උත්සාහය ඒක ජනතා විරෝධී ක්‍රියාවක්. ඒක ඇත්ත වශයෙන්ම ඔබ රටේ ජනතාවත් එක්ක ඇති කරගත්ත සමාජ සම්මුතිය සහ මුලින්ම උල්ලංඝනය කිරීම. රජයට පැහැදිලිවම කියන්න කැමතියි මේ කරන
බොරුවට වංචාවට ඔබ වග කිව යුතුයි. බාල ගල් අඟුරු යෙදවීම තුළ පරිසර හානියකුත් සිද්ධ කරනවා. මිනිස් ජීවිතවලට හානියකුත් සිද්ධ කරනවා. බාල ගල් අඟුරු භාවිතය තුළ උපකරණ වලටත් හානියක් සිද්ධ වෙනවා. මේ මහා විනාශය කරුණා කරලා මැද පෙරදිග යුද්ධය මත පටවලා විදුලි බිල වැඩි කරන්න උත්සාහ කරන්න එපා. අපි ඒකට තරේම විරුද්ධයි. අනිවාර්යෙන්ම මේ රටේ විදුලි පාරිභෝගිකයින් සමග මහපාරට බහැලා ඔබ මේ කරන විනාශය පිළිබඳව ජනතාවට කරුණු ඉදිරිපත් කරන්න අපි සූදානම්. කිසිසේත්ම විදුලි බිල ඉහළ දමන්නට අපි ඔබට ඉඩ තබන්නේ නැහැ.